Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අදත් ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද නම් බොහොම simple පොඩි වීඩියෝ එකක්. පෙන්නන්න තරම් දෙයක් නැති වුණත් මම හිතුවා මේ වීඩියෝ එකක් දාන්න ඕන කියලා. මේක ටිකක් පරණ වීඩියෝ එකක්. පහුගිය කාලේ ඇත්තටම වීඩියෝ එකක් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. සතිපතා වීඩියෝ එකක් දාන්න පරක්කු වෙනකොට ඇත්තටම ගොඩක් අය අහනවා ඇයිද YouTube එකට වීඩියෝස් දාන්නේ නැත්තේ කියලා. ඉතින් මම හිතුවා පොඩි වීඩියෝස් ටිකක් හරි ඔයාලා වෙනුවෙන් අරන් එන්න ඕන කියලා. මම හිතනවා ලොකු දෙයක් නැතත් මේකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි අද ඉක්මනටම යමු වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඊටු විස්තර කතා කරමු. ඉස්සෙල්ලාම අපි කේක් බෝඩ් එකට අයිසින් ටිකක් අවරගෙන කේක් එක ඒක උඩින් තියා ගන්නවා. මොකද එහෙම නැත්නම් කේක් එක එහෙම වෙන්න පුළුවන්. දැන් කේක් එක හොඳට බෝඩ් එකට ඇලවෙන්න ඕන හින්දා ටිකක් වැඩිපුර අයිසින් ටිකක් ගාලා කේක් එක බෝඩ් එකට අලව ගන්න. මෙතෙන්දී ලොකු අයිසින් ප්‍රමාණයක් ගන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ගෑවහම ඇති. මම දැකලා තියෙනවා සමහර අය කේක් එකක්ම අයිසින් කරන්න පුළුවන් ප්‍රමාණය ලොකු අයිසින් ප්‍රමාණයක් කේක් බෝඩ් එකට ආලේප කරගන්නවා. අපිට එච්චර අයිසින් අවශ්‍ය නැහැ. නිකන් කේක් එක බෝඩ් එකට ස්ටේබල්ව සෙට් කරගන්න විතරයි අපිට අවශ්‍ය. කොහොමත් කේක් බෝඩ් එකේ ලොකු අයිසින් තලියක් ගෑවා කියලා කේක් එක සුපර් ග්ලූ ගාලා වගේ බෝඩ් එකට ඇලවිලා හිටින්නේ නැහැ. අනිත් පැත්ත හැරුවොත් කේක් එක වැටෙනවා. අද මම මේ කේක් එක හදන්නේ කේක් ලේයර්ස් දෙකක් විදිහට. ඉතින් කේක් ලේයර්ස් දෙකම එකතු කරගෙන සෑන්ඩ්විච් කරලා ක්‍රම් කෝට් කරගෙන ෆ්‍රිජ් එකේ දාලා ටිකක් වෙලා තියලා ෆයිනල් අයිසින් කෝටින් එකත් ඇප්ලයි කරලා හොඳට නීට් කරගන්න ඕන. මගේ අතින් ෆයිනල් කෝටින් එක නම් වීඩියෝ වෙලා නැහැ. මම හිතනවා ඔයාලට ඒකත් කරගන්න පුළුවන් ඇති කියලා. මොකද මම ගොඩක් වීඩියෝස් වල ෆයිනල් කෝටින් එක නීට් එකට කරගන්නේ කොහොමද කියන එක ගැන කියලා දීලා තියෙනවා. ෆයිනල් ඩිසයින් එකට තද නිල්, ලා නිල් සහ සුදු පාටින් අයිසින් පොඩි ප්‍රමාණ ටිකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මම අද මේ හදන ජාතියේ කේක් වල විශේෂත්වය තමයි ෆයිනල් කෝටින් එක වටේට විතරක් තිබ්බම ඇති. උඩට හොඳ නීට් එකක් තියෙන්න අවශ්‍ය නැහැ. මොකද උඩින් අපි කොහොමත් වැඩිපුර අයිසින් ටිකක් එකතු කරගන්න හින්දා. දැන් අපි හදාගත්ත අයිසින් පාට තුනෙන් මාරුවට කේක් එක උඩ ඇප්ලයි කරගෙන හොඳ ලස්සනට නීට් කරගන්න ඕන. ඊට පස්සේ අන්තිමට කේක් එක උඩින් කළු පාට බටර් ක්‍රීම් එකෙන් හැපි බර්ත්ඩේ කියලා ලියා ගන්නවා. අන්තිමට කේක් එක උඩට ගෝල්ඩ් කලර් එඩිබල් පර්ල්ස් ටිකකුත් එකතු කරගත්තා. මේ තියෙන කේක් එකේ ෆයිනල් ලුක් එක ඉතින් බලන්නකො ලස්සනයිද කියලා. හරි, ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට ගොඩක් ස්තුතියි ඔයාලට. මම කියන දේ පැහැදිලිව ඇහෙනවද දන්නේ නැහැ. ගොඩක් හයියෙන් එළිය වහිනවා. කොහොම වුණත් මම කියනවා ටික ටක් ගාලා කියන්නම්. අද වීඩියෝ එක ගොඩාක්ම පුංචි වීඩියෝ එකක් හින්දා අවශ්‍ය කරුණු ඔක්කොම කියා ගන්න තරම් ටයිම් එකක් මදි කියලා මට හිතුණා. මට වීඩියෝ එක අතරතුරේදී කියන්න බැරි වෙච්ච සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් දැම්මොත් මට කියන්න බැරුව ගියොත් කමෙන්ට් වල ඔයාලා අහන අනිවාර්ය ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර මම හිතුවා වීඩියෝ එක අවසානයේ ටක් ගාලා කියන්න ඕන කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි ට්‍රේ සයිස් එක. මම මේ කේක් එක හදලා තියෙන්නේ අඟල් 6ක් නිෂ්කම්බය තියෙන කේක් තැටියක. දෙවෙනි ප්‍රශ්නේ තමයි කේක් එකේ බර කීයද කියන එක. ඒ කේක් එක ග්‍රෑම් 500ක බටර් කේක් එකක්. හැමදාමත් කියනවා වගේ මම බටර් කේක් එකක් පාවිච්චි කරා කියලා ඔයාලා බටර් කේක් එකක් පාවිච්චි කරන්න අවශ්‍යයි කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඕනම කේක් බේස් එකක් මේ වෙනකොට පාවිච්චි කරන්න. මම මගේ channel එකේ චොක්ලට් කේක්, බටර් කේක්, මාබල් කේක්, රිබන් කේක් සහ ස්පොන්ජ් කේක් හදන හැටි වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වගේ හිලා ඒවත් බලලා අයිඩියා එකක් ගන්න. ඉතින් ඕනම කේක් බේස් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම කියමු බේසික් කේක්ස් ඔක්කොගෙම ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ගිහලා බලන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ කේක් එක අයිසින් කරන්න අයිසින් කොච්චරක් පාවිච්චි කරාද කියන එක. මම වෙන්න බටර් ක්‍රීම් වගේම චොක්ලට් බටර් ක්‍රීම් රෙසිපීස් දීලා තියෙනවා. ඒ වගේ ලින්ක්ස් අනිවාර්යයෙන්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ගිහින් බලන්න. ඒ වගේම ස්විස් මරායන් බටර් ක්‍රීම් එක හදන හැටි ගැන මම විස්තරාත්මකව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ගිහිල්ලා බලන්න පුළුවන්. මේකට පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණය කිව්වොත් මම ඇමරිකන් බටර් ක්‍රීම් එක තමයි හැදුවේ. ඒකේ ඉතින් රෙසිපි එකේ දීලා තියෙන කිලෝ එකක කේක් එකක් අයිසින් කරන්න අවශ්‍ය අයිසින් ප්‍රමාණය මෙතෙන්දී අද අපි හැදුවේ ග්‍රෑම් 500ක කේක් එකක් හින්දා අපිට ඒ දීලා තියෙන රෙසිපි එකෙන් භාගයක්. ඒ කියන්නේ බටර් ග්‍රෑම් 100ක් සහ අයිසින් ෂුගර් ග්‍රෑම් 300කින් හදාගන්න අයිසින් එකක් හොඳටම ප්‍රමාණවත් මේ කේක් එක කවර් කරන්න. ওই ප්‍රශ්න තුන තමයි මම කේක් එකක් හදන හැම වීඩියෝ එකකම අනිවාර්යෙන්ම අහන ප්‍රශ්න තුන. ඔයාලට තව මොනවා හරි කේක් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාලා අහන්න. එහෙනම් අදට ඔච්චරයි වීඩියෝ එක. මම හිතනවා ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. බයි.